මුලින්ම ඇරිස්ටෝටල් විසින් ජීවීන් වර්ගීකරණය කරන ක්‍රමයක් ඉදිරිපත් කළා. ඉන් අනතුරුව විවිධ විද්‍යාඥයින් කීප දෙනෙක් විසින්ම ජීවීන් වර්ගීකරණය කරන ආකාරය ඉදිරිපත් කළා. නමුත් නවතම වර්ගීකරණය වන්නේ කාල් වූස් විසින් 1990 දී ඉදිරිපත් කරන ලද අධිරාජධානී 3 වර්ගීකරණය. ඒ අනුව ආකියා අධිරාජධානිය, බැක්ටීරියා අධිරාජධානිය, ඉයුකැරියා අධිරාජධානිය ලෙස අධිරාජධානී 3 වෙන් වුණා. ආකියා අධිරාජධානිය මීට අයත් ජීවීන් ප්‍රාග්ඥෂ්ටිකයි. ඒ කියන්නේ සංවිධානය වුණු න්‍යෂ්ටියක් නැහැ. ගිනිකඳු, කාන්තාර, හිමකඳු, උණුදිය උල්පත්, සාගරපත්තුල, ලවණ බිම් වැනි ආන්තික පරිසරවල තමයි ජීවත් වෙන්නේ. ප්‍රතිජීවකවලට සංවේදී වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රතිජීවක වලින් විනාශ කරන්න බෑ. උදාහරණ මෙතනොජන් සහ හැලෝෆිල්ස්. බැක්ටීරියා අධිරාජධානිය මීට අයත් ජීවීනුත් ප්‍රාග්ඥෂ්ටිකයි. නමුත් ප්‍රතිජීවකවලට සංවේදී. ඒ කියන්නේ ප්‍රතිජීවකවලින් විනාශ කරන්න පුළුවන්. පෘථිවියේ සෑම තැනකම දැකිය හැකි බහුල කාණ්ඩය වෙනවා. උදාහරණ බැක්ටීරියා සහ සයනොබැක්ටීරියා. මේ තියෙන දර්ශීය බැක්ටීරියා සෛලක ව්‍යුහයක්. පිටතිම සෛල බිත්තිය, ඊළඟට සෛල පටලය, ඇතුළතින් සෛල ප්ලාස්මය. සෛල ප්ලාස්මය තුළ රයිබොසෝම, DNA දාමය, DNA දාමයෙන් කැඩී ගිය කොටස්, ඒ කියන්නේ ප්ලාස්මිඩ වගේ ඉන්ද්‍රියක අන්තර්ගත වෙනවා. සෛල පටලයේ පිටතට නෙරලා පිලයි හැදිලා තියෙනවා. ඒ වගේම සංචරණය සඳහා කශිකානුත් දරනවා. ඉයුකැරියා අධිරාජධානිය මීට ජීවීන් සූන්‍යෂ්ටිකයි. ඒ කියන්නේ සංවිධානය වුණු න්‍යෂ්ටියක් තියෙනවා. පෘථිවිය මත දැනට වෙසෙන ප්‍රමුඛ ජීවීන් වෙනවා. ප්‍රතිජීවකවලට සංවේදී නැහැ. ඒ කියන්නේ ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කරන්න බෑ. මේ අධිරාජධානියට අයත් රාජධානී 4ක් තියෙනවා. ප්‍රොටිස්ටා රාජධානිය, ෆංගයි රාජධානිය, ප්ලාන්ටේ රාජධානිය, ඇනිමාලියා රාජධානිය. ප්‍රොටිස්ටා රාජධානිය මේ ජීවීන් ඒකසෛලික හෝ බහුසෛලික වෙනවා. ඒ වගේම බොහෝමයක් ප්‍රභා සංශ්ලේෂක ජීවීන් වෙනවා. උදාහරණ ඇල්ගී සහ ප්‍රෝටසෝවා. ප්‍රොටිස්ටාවන්ගේ මිනිසාට තියෙන හිතකර අවස්ථා. ජලජ පරිසරවල ආහාරදාමවල ප්‍රාථමික නිෂ්පාදකයන් විදිහට ප්‍රොටිස්ටාවන්ගේ ඉන්න ඇල්ගී වැදගත් වෙනවා. ඒ වගේම දිලීර සමග එක් වෙලා ලයිකන කියන සහජීවී සංගමය හදන්නත් ඇල්ගී වැදගත් වෙනවා. බැක්ටීරියා රෝපණ මාධ්‍යය හදන ඒගාර් නිපදවීමටත් මේ ඇල්ගී වැදගත් වෙනවා. අයිස්ක්‍රීම් හදන්න ගන්න ඇල්ජිනික් අම්ලය ලබා ගැනීමටත් ඇල්ගී ප්‍රයෝජනවත් වෙනවා. ප්‍රොටිස්ටාවන්ගෙන් මිනිසාට ඇති අහිතකර අවස්ථා. සමහර ප්‍රෝටසෝවාවන් මිනිසාට දරුණු ගණයේ රෝග ඇති කරනවා. උදාහරණ ඇමීබා අතිසාරය, මැලේරියාව, නිද්‍රා උණ. මේ තියෙන්නේ එක් එක් විශේෂවල ඇල්ගී ආකාර. මේ තියෙන්නේ ප්‍රෝටෝසෝවාවෙක් වන පැරමීසියම්. ෆංගයි රාජධානිය මීට අයත් ජීවීන් කයිටින් සෛල බිත්තියක් දරනවා. ඒ වගේම ඒක සෛලික හෝ බහුසෛලික වෙනවා. ෆංගයි රාජධානියට අයත් ජීවීන් දිලීර ලෙස හඳුන්වනවා. දිලීර මගින් මිනිසාට ඇති හිතකර අවස්ථා. කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමට දිලීර වැදගත් වෙනවා. ඒ වගේම මේ දිලීර ඇල්ගී සමග සහජීවී සංගම් හදනවා. හතු කියන්නේ දිලීරයක්. මේ හතු ප්‍රෝටීන පරිපූරක ආහාරයක් ලෙස යොදා ගන්නවා. ඒ වගේම ඊස්ට් කියන්නේ දිලීරයක්. මේ ඊස්ට් පාන් සහ මධ්‍යසාර ක්‍රියාවලියට යොදා ගන්නවා.
ප්‍රතිජීවක ඖෂධ නිපදවීමට දිලීර භාවිතා කරනවා. උදාහරණ පෙනිසිලියම් මගින් පෙනිසිලින් නිපදවීම. දිලීර මගින් මිනිසාට ඇති අහිතකර අවස්ථා. සතුන් හා ශාකවලට රෝග හදනවා. සතුන්ට හදන දිලීර රෝගයක් තමයි අලුහම් කියන්නේ. ශාකවලට හදන දිලීර රෝගයක් තමයි අර්තාපල් පශ්චිම අංගමාරය කියන්නේ. ඒ වගේම මේ දිලීර නිසා ආහාර නරක් කිරීමද සිද්ධ වෙනවා. ප්ලාන්ටේ රාජධානිය මීට අයත් වෙන්නේ ශාක. මොවුන් බහුසෛලිකයි. ඒ වගේම හරිත ලව තියෙනවා. ඒක නිසා කොළ පැහැයක් ගන්නවා. මේ හේතුවෙන් ප්‍රභා සංශ්ලේෂණයක් සිද්ධ කරනවා. ඇනිමාලියා රාජධානිය මීට අයත් වෙන්නේ සතුන්. මේගොල්ලොත් බහුසෛලිකයි. විවිධ පෝෂණ ආකාර පෙන්වනවා. ඒ කියන්නේ ඔවුන් විෂම පෝෂීන්.